අයිබෝන් හැමෝටම මං අද කරන්න යන්නේ ෆුල් සර්විස් එකක් තොරෙන්ස් TD160 සුපර් කියන ටර්න් ටේබල් එකේ මේක මං කොටස් කීපයකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේකේ ඉෂුස් කීපයක් තියෙනවා සස්පෙන්ෂන්ස් වල ප්‍රශ්න වගේක් තියෙනවා ඊට අමතරව මේකේ ස්පීඩ් එකේ ප්‍රශ්නයක් තියෙනවා මොකද මං ගාව තියෙන සෝස් වෝල්ටේජ් එකේ 50 Hz සිග්නල් එකක් එන්නේ එතකොට ඇතරම මේ ටර්න් ටේබල් එක ඩිසයින් කරලා තියෙන 60 Hz වලට අපි කොහොමද ඒක චේන්ජ් කරන්න කියන එක අපි බලමු. ඊට අමතරව මේකේ ස්පීඩ් වේරියේෂන් එකක් තියෙනවා. ඒකත් අපි බලන්න ඕන. බෙල්ට් රිප්ලේස්මන්ට් එකක් තියෙනවා. ඒ ටික අපි බලමු. මං කොටස් වශයෙන් මේක දාන්නම්. මං හිතනවා කාට හරි මේක වැදගත් වෙයි කියලා. මම අර කිව්වා වගේ ඔයාලට පේනවා මේක 60 Hz දාලා තියෙන්නේ. ඇතරම දැන් මගේ මේන් සප්ලයි එක තියෙන්නේ 50 Hz. එහෙම වුණාම වෙන්නේ මම මේකට 50 Hz දුන්නොත් ඇත්තටම වෙන්නේ 20% ස්ලෝවර් ස්පීඩ් එකකින් තමයි දුවන්නේ. එතකොට මේ මගේ ඩ්‍රම් එක දුවනවා නම් ඇත්තටම 33.5 ස්පීඩ් එකක් බලාපොරොත්තු වෙනවා නම් RPM එකක් ඇත්තටම මෙයා 27 විතර තමයි දුවන්නේ. මොකද මෙයාට හම්බෙන්නේ 50 Hz හන්දා. එතකොට අපිට අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ මගේ මේන් සප්ලයි එක මම 60 Hz වලට ගන්න ඕන. එහෙම නැත්නම් මේකේ මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන. මේ version එකේ පොඩි වෙනසක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ AC adapt එකක්. මේක ඇත්තටම DC convert එකක් නෙවෙයි. මේකට ඕන 16 volt AC current එකක්. එතකොට මෙයා කරන්නේ 160 volt 50 Hz or 60 Hz ඒ අදාළ එන හර්ට්ස් ගාන අනුව එයා අඩු කරලා දෙනවා. ඒ කියන්නේ මම සප්ලයි කරොත් 150 එයා එළියට දෙන්නේ 1650. ඒ කියන්නේ 100 වෝල්ට් 50 හර්ට්ස් එළියට දෙන්නේ 16 වෝල්ට් 50 හර්ට්ස්. එතකොට වෙන්නේ මෙයා ස්ලෝවර් ස්පීඩ් එකකින් තමයි දුවන්නේ. හරි මම ඒකට ඇත්තටම කරන්න යන්නේ මම පර්චේස් කරා මෙන්න මේ පුලි එක. මේ පුලි එක ඇත්තටම 50 Hz වලට අදාළ පුලි එකක්. එතකොට මම මෙන්න මේ පුලි එක මේ ටර්න් ටේබල් එකේ රිප්ලේස්මන්ට් එකක් යනවා. එතකොට අපි බලමු ස්පීඩ් වේරියේෂන් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම මේ ඔයාලට දාන කොටසෙන් පෙන්වන්නේ මම මේ පුලි එක චේන්ජ් කරන්නේ නැතුව ස්පීඩ් ගත්ත විදිය. ඔයාලට පේනවා මේ මම ස්ක්‍රීන් කැප්චර්ස් දෙකක් දාලා තියෙනවා. ඒ තමයි මේ පුලි එක චේන්ජ් කරන්නේ නැතුව දුවන. ආසන්න වශයෙන් 120ක අඩුවක් තමයි ඔය පෙන්වන්නේ. මේ තමයි අර මං කිව්ව 60 Hz පුලි එක. මේක ප්ලාස්ටික් පුලි එකක් තමයි ඔරිජිනල් එකේ එන්නේ. හැබැයි මම පර්චේස් කරපු එක ඇලුමිනියම් පුලි එකක්. එතකොට ඒකෙදී මේට වැඩිය ලොකුයි පුලි එක. ඒ කියන්නේ 50 Hz වලට එනකොට පුලි එක ලොකුයි. අපි බලමු රිප්ලේස්මන්ට් එකේදී මම ප්‍රමාණ දෙක පෙන්නන්නම්. මේ අර මං කිව්වා වගේ ඔයාලට පේනවා මේ පුලි එක ලොකුයි. right? එතකොට මේක 60 Hz මේක 50 Hz. එතකොට මම මාරු කරන්න ඕන මේ 60 Hz එක මේ 50 Hz එකට තමයි මම රිප්ලේස්මන්ට් එක කරන්න යන්නේ. ඊට අමතරව මම මේ බෙල්ට් රිප්ලේස්මන්ට් එකත් කරනවා. ඊට අමතරව ඔයාලට පේනවා මේක ගොඩාක් ඩස්ට් එක තියෙනවා. ඉතින් මේ ඔක්කොම ක්ලීන් කරන්න ඕන. මම ඒකින්ද මේ මෝටර් එක ඔක්කොම ගලවලා මම ක්ලීන් අප් කරනවා. බලමු අපි ඊළඟ කොටස් වලින්. මේ විදිහට අපිට ගලවන්න පුළුවන්. මේකේ නම් බෙයාරින් වල ප්‍රශ්නයක් නැහැ. මේකේ ඔයිල් තියෙනවා අපිට මේක ක්ලීන් කරන්න වෙයි. මේක කලින් කවුරුවත්ම ගලවලා නැහැ. මේකේ ඔරිජිනල් සීල් එක තමයි තියෙන්නේ. මම මේක මේ මෝටර් එකේ මෙන්න මේ එන ඔයාලට පේනවා මෙතන නට්ස් 4ක් තියෙනවා. sorry 3ක් තියෙනවා. ඒ තුනෙන් තමයි මේක අල්ලගෙන ඉන්නේ. අපිට මේක ගලවන්න පුළුවන්. ගලවලා බලමු. මෙන්න මේ එන තුනෙන් තමයි මේ මෝටර් එක තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතනින් තමයි අර ස්පීඩ් කන්ට්‍රෝල් එක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා ඇත්තටම. මේ තමයි 33 මේ තමයි 45. එතකොට අතරම වෙන්නේ අපි මේ විදියට පෙන්නුවොත් 45. එතකොට මේකේ උඩ කොටසෙන් තමයි 45 දුවන්නේ. 33
මේකේ යට කොටසින් තමයි 33 දුවන්නේ. ඔය විදිහට තමයි ස්පීඩ් එක සිලෙක්ට් වෙන්නේ. හොඳයි අපි බලමු ඉස්සරහට කරගෙන යන ගම. මේ තමයි පිටිපස්සෙන් ඔයාලට ගත්තාම පේන විදිය. right. මේ තමයි ටෝන් ආම් එකෙන් එන left and right output දෙක. ඊට අමතරව මේ තමයි මෝට් එක. මම අර කිව්වේ මේක AC මෝට් එකක්, low voltage මෝට් එකක්, 60 Hz තමයි සප්ලයි එක තියෙන්නේ. මොකද පුලි එක හන්දා අපි පුලි එක මාරු කරන්න ඕන. ඊට අමතරව මෙන්න මෙතන තමයි අර මං කිව්ව 3345 ස්විච් එක තියෙන්නේ. මේක තමයි ඒ ආම් එක මාරු වෙන. ඉතින් මම ওই ටික ලුබ්‍රිකේට් කරනවා. එච්චර තමයි මට කරන්න තියෙන්නේ. මෝටර් එකේ පුලි එක මාරු කරලා අපි ස්පීඩ් එක බලමු. මම හිතන්නේ මම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා මේකේ සස්පෙන්ෂන්ස් වල මට පොඩි ප්‍රශ්නයක් වගේ පේනවා කියලා. මේ බලන්න මෙන්න මේ නට් එක ඩිටැච් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ටෝන් ආම් එක පැත්තෙන් මේ සස්පෙන්ෂන් එක හරියට වෙන්නේ නැහැ. ඇත්තටම මෙන්න මේක තමයි හේතුව. නමුත් මේ පැත්තේ තියෙන සස්පෙන්ෂන් එක හරියට වෙනවා. නමුත් මේක හරි මෙන්න මෙතන තමයි ඔය ගැටලුව තියෙන්නේ. අපි ඒකත් කරෙක්ට් කරන්න ඕන. මෙතනදී අර පුලි එක මාරු කරන්නේ මෙන්න මේක අපිට ස්ප්‍රින් එකකින් පල්ලෙහාට තද කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා හෙක්ස් එකකුයි මේ පැත්තේ තව හෙක්ස් එකකුයි තියෙනවා. මේ දෙක අයින් කරාට පස්සේ මෙන්න මේ තඹ නොබ් එක අයින් වෙනවා. එතකොට අපිට මෙන්න මේ පුලි එක මාරු කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක මාරු කරන්නේ. මේ බලන්නේ ගැලෙව්වට පස්සේ මේ තමයි 50 Hz පුලි එක ෆික්ස් කරාට පස්සේ මේකේ ටෙෆ්ලන් වොෂර් එකක් දීලා තිනවා. අපිට ඒක ෆික්ස් කරන්න කියලා තියෙනවා. මම එකක් දාලා තිනවා. බලමු අපේ ස්පීඩ් එක දැන්. මෙතනදී මම බලනවා කොහොමද බෙල්ට් එක මූව් වෙන්නේ කියලා. ස්පීඩ් එකත් එක්ක මේ තමයි 33. එතන ප්ලේයි කියලා. අපේ ස්පීඩ් වෙනවම බලමු. දැන් මම බලනවා බෙල්ට් එක හරි විදියට මූව් වෙනවද කියලා. බෙල්ට් එක කොහේ හරි තැනකදී ස්ලිප් වෙනවද නැත්නම් හරි විදියට යනවද කියලා. off 45. off 33. right හරියටම පොසිෂන් එකට එනවා. පුලි එකේ මැදට එන්න ඕන. 33 වලදී මැදට එන්න ඕන. 45 වලදී මැදට යන්න ඕන. yes පොඩි වෙලාවකින් හරියටම බෙල්ට් එකේ මැදට පුලි එකේ මැදට යනවා. මම හිතනවා මේක සාර්ථකයි කියලා. මේක අර ෆයිනල් ටෙස්ටිං එක තමයි මම අර සස්පෙන්ෂන් එක මම අර කිව්වා වගේ ඇඩ්ජස්ට්මන්ට් එක මේ බලන්න. සෑහෙන වෙලාවක් තියෙනවා. දෙපැත්තට පැද්දෙන්නේ උඩ පල්ලෙහාට විතරයි. මේක තමයි අතරම මගේ එක්ස්පෙක්ටේෂන් එක. දැන් ඒක හරියි. හොඳයි මගේ මෙකැනිකල් සර්විස් එකෙන් පස්සේ මම රීඩින් එකක් ගත්තා. ඇත්තටම මෙතනදී මම පොඩි කම්පැරිසන් එකක් කරනවා. මම රටවල් දෙකකින් මේ බෙල්ට් ගෙනල්ලා බලනවා. ඇත්තටම මම පෘතුගාල් වලිනුයි ඉතාලි වලිනුයි ගෙනාපු එකේ මම ටෙස්ටිං එක තමයි මේ රන් කරලා තියෙන්නේ. ඇත්තටම මට හොඳ රිසල්ට් ඇවිත් තියෙනවා ඉතාලි වලින් ගෙනාපු බෙල්ට් එකේ. ඒකෙදී ඇත්තටම ඇකියුරේට් ස්පීඩ් එකත් ඊට අමතරව ලෝව මේ වව් එකත් මට ඇවිත් තියෙනවා. ඔයාලට පේනවා මේ 35 රන් වෙනකොටයි 45 රන් වෙනකොටයි කොච්චර හොඳ රිසල්ට් එකක් තියෙනවද මේ බෙල්ට් දෙක අතර කියලා. මේක තමයි ඇත්තටම කම්පැරිසන් එක. මේක තමයි මගේ ෆයිනල් ටාගට් එක මෙකැනිකල් සර්විස් එකෙන් පස්සේ මම බලාපොරොත්තු වුණ. ඊට පස්සේ ඊළඟ කොටස් වලින් මම පෙන්නන්නම් කොහොමද අපි බැලන්ස් කරන්නේ ටෝන් ආම් බැලන්ස් කරන විදියත් අපි කොහොමද
කාට්‍රිජ් එකක් සෙට් කරන්නේ, කාට්‍රිජ් එක ට්‍රැකින් වේට් එකක් ඇඩ් කරන්නේ, ඒ දේවල් ටික අපි වෙනවම කතා කරමු දෙවෙනි කොටසින්. බොහොම ස්තුතියි.